අදත් එකතු වෙලා ඉන්නේ YMBs එකකින් ගේන තවත් අලුත් වීඩියෝ එකකින්. ඉතින් ත්‍රිකුණාමලේ තියෙන ත්‍රිකුණාමලේ කිව්වොත් ඉතින් හැමෝම දන්න තැනක් තමයි මේ කෝවිල. එන්න යන් අපි දැන් බලන්න. guys අපි හෙල්මට් තියන්න ආවා මෙතන ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ ඉතින් guys අපි ඉස්සෙල්ලා වෙන තැනක සරෙප්පු තිබ්බා ඉතින් අපිට පැටලෙන හින්දා අපි එතන තැනකට හෙල්මට් දෙකම තියන්න ආවේ ඔය කොහොමද කරන්නේ කොහමද අපි ආවනේ කලින් මේ තියෙන්නේ බබාලා හම්බෙන්නේ නැති අය බාර වෙන තැනක්. මේ තොටිලි බැඳලා තියෙන්නේ. ඔයාලට පේන ඇති ගොඩක් කට්ටිය මෙතන තොටිලි ගොඩක් බැඳලා තියෙනවා. ඒක ඉතින් මේ කට්ටිය හරියට මොකද්ද කියලා ඒක මතයක් විතරයි ඉතින්. අපි බලමු ඉස්සරහට තවත් ඒ වගේ තවත් ලස්සන තැන් තියෙනවා. එක මතවාද තියෙනවා ගොඩක් මේ කට්ටිය විශ්වාස කරනවා. ටැමිල් කට්ටිය ඇවිල්ලා මෙතන ගොඩක් ඒ කට්ටිය තියෙනවා එක දැන් අය තමිල් අය විතර නෙමෙයි සිංහල අයද ගොඩක් අය මෙතන බාර වෙනවා. ඉතින් guys කොණේස්තරම් වල පොඩ්ඩක් එහා පැත්තට එද්දි තියෙනවා මේ වගේ ගල්ගුහාවක්. ඉතින් එතන පල්ලෙහාට ගියාම මුහුද තනිකරම එතන මාර ලස්සනයි. ඔයාලා දන්න කට්ටිය දන්නවා ඇති එතන කොච්චර සුන්දරද කියලා. මේ බාන කොච්චර ලස්සනද කියලා ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. ඔද්ද දෙනවා. මොකක්ද තියෙන්නේ? Dale. අර මිස්කලංක පරිසරයක් තියෙන guys ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. මේ මම ඉස්සර වීඩියෝ එකක් කරන්න ගියාම ගොඩක් බැලුවා.
මොකද? අපි අnder හසක් කියන්නේ එන්නේ. ඉතින් ගයිස් ඔයාලට අපි කලින් කිව්වා වගේ මෙතන තමයි එතන කට්ටිය රහස් කියනවා. අපි හරියට විස්තරයක් දන්නේ නැහැ. හැබැයි මෙතන හැමෝම වගේ ඉතින් තියෙන ප්‍රාර්ථනාවක් කළා කනඩ කරලා කියනවා. ඉතින් අපිත් කිව්වා ඉතින් ඒවා. එහෙනම් අපි දැන් පල්ලෙහාට බහින්න යන්නේ. යන් ඉතින් ඉස්සරහටම අපිත් එක්ක. අපේ මිනිස්සුන්ට පිස්සු මිරිස් තියනවලු මිරිස් නෙවෙයි මෙතන තියෙන්නේ. කන්න කෑම වර්ග තියෙනවා. මිරිස් තියෙනවා. අර මොනවද? මිරිස්ද? අර මාළු මිරිස් වලට මොනවද ගාලා අදලා වගේ. ඒ බීච් එකේ තියෙන්නේ. හරි ඉතින් මේකනත් ඇති ඉතින්. බලමු. මම නම් හිතන්නේ ඉතින් මෙතන තියෙන්නේ ඔය නිකන් ඔට්ටුවක් දාමු. මං ගාව සල්ලි නෑ. මට පඩි හම්බුණා මොකද දාන්න. ඉතින් අපිට අද නිවාඩු දවසක තමයි අපි ආවේ ඔයාලත් එක්ක වීඩියෝ එකක් අරගෙන. ඉතින් අපිට සපෝට් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. මම කොටයි ඒක නිසා මෙයාව හරියට වීඩියෝ එකට වැටෙන්නේ නැහැ. එයාව ඕනේ මං හිතියේ නැති නේද. ඉතින් අපි හෙල්මට් දෙකක් අරගෙන සරප්පු දෙකක් අරගෙන පල්ලෙහාට බහිනවා. පියාණට එනදී කඩවල් ටිකක් තියෙනවා. හවස් වෙලා කියලා මතක් වෙද්දී එද වැඩ කියලා මතක් වෙද්දී තමයි ආයේ මූණ දාන්නේ. අන්තිම දත ගන්න කියලා ගන්න තරම් ආසයි කියන දෙයක් නෑ තමයි. ඈ? ගන්න තරම් ආසයි කියන දෙයක් නෑ. හොඳයි. එක්කෙනෙක් විතරනේ මිරිස් ජාති කියලා කියලා සාහමනම් මිරිස් ජාතියක් හොයාගන්න නෑ. බලමු ඉතින්. ඉස්සරහා තිබ්බා. ඔයා බය නැතුව ඉන්නකෝ. මෙයා මේ අම්බට එකක්වත් දැකලා කියන්නේ නැති මිරිස් ජාති තියෙනවා කියලා. ඒ වුණාට මෙයා කිව්වේ මම මිරිස් වලට මොනවද දාපුවා කියලා. හරිම අදහස් කරේ මිරිස් ජාතිය කියන්නේ සැර. සැරට කන්න දේවල් තියෙනවා මෙතන. එහෙමවත් කියලා හිත හදාගන්න. ඉතින් මං කිව්වේ ඒක. එහෙම නේද? ඔයාලා දන්නවනේ මං එහෙම නේ කියන්නේ කියලා. අපේ වයිෆ් ගේ වැඩේ කොහේ ගියත් ඕන තමයි ඉතින් එහෙම ඔයාලට පොඩි පොඩි කෑලි ගන්නවා. ඒක ලස්සනයි කියලා කියනවා ඉතින්. තියෙන්නේ කීයද? මේක 200යි. Guys. හම්බුන්නේ නැහැ. දැන් තමයි සෙකන්ඩ් එකක් හම්බුනේ. ගයිස් මෙයා නම් මොනවද ගත්තා. ඉතින් මං නම් මොනවත් ගත්තේ නැහැ. මේ දේ මම ගත්ත එක ඉතින් ලස්සනයි නේද guys? අවුලන්නේ 200ට පාඩු නෑ. මම 200යි වියදම් කරේ උනා නිකන් 5000ක් වියදම් කරාවේ කතා. ලස්සනයිද? යතුරු ගත්තද නේද? නෑ. හානේ හැමදාම බැනුම් ගන්න යන්නේ. එක්ක බයික් එකේ දාලා ඒක කොහේ හරි යන දැන තියලයි. මම යතුරු ගත්තේ නෑ. මං දුන්නනේ නේද? නෑ නෑ. මේ තියෙන්නේ. ඔයාලා මෙයාලගේ දේවල් හම්බුවා මං ගත්තේ නෑ බෑන්ගල් එකට. ඒක බොරුව කට හරියක් බොරුව. යතුරු නෑ කියේ මගේ බැනුම් අහන්න ආසාවට හැමදාම කොහොම තමයි. එහෙම නෑ.